ජීවිතයේ අද ඔයා ඉන්න තැන කොතනද? සමහරට ඔයා අද ඉන්නේ ජීවිතයේ අමිහිරි මැදකින් එක වෙන්න පුළුවන්. ජීවිතේ කඩා වැටීම් ප්‍රතික්ෂේප වීම ඔයා වැටෙන්න පුළුවන්. පහළම පතුරට වැටුණ තැනක වෙන්න පුළුවන් අද ඔයා ඉන්නේ. ඕකේම ඔයාට hina වෙන්න ඇති ඔයාට වැටුණ තැනින් නැගිටින්න බෑ, ඔයාට දිනන්න බෑ කියන එක කියලා. ඔයත් හිතනවා ඇති ඔයාට ආයේ කවදාවත්ම ඔලුව උස්සන්න බෑ, නැගිටින්න බෑ කියන මානසිකත්වයෙන් ඔයා අද ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඔයා අද ඉන්නේ විනාශ වෙන්න ඕන තැනක නෙමෙයි. ඔයා අද ඉන්නේ හිටියටත් වඩා ශක්තියකින් ඉහළට යන්න ඕනේ, ලෝකේ දිනන්න ඕනේ, ඔයාගේ ජීවිතේ එළිය කරගන්න පුළුවන් තැනකයි. ඔයා අද ඉන්නේ ඔයාගේ ජීවිතේ ලොකු පිම්මක් පනින්න බලාගෙනයි. ඔයා කවදම හරි රබර් බෝලයක් වතුරට අරන් ගිහිල්ලා තියනවාද? ඔයා වතුරේ යටට අරන් යන මේ රබර් බෝලේ ඇතුලේ ලොකු පීඩනයක්, ලොකු බලයක් එකතු වෙනවා. බෝලේ තවත් වතුරට අරන් යන්න ඒ වටා ගොඩ නැගෙන ශක්තිය තවත් ප්‍රබල වෙනවා. එහෙම අරන් ගියපු බෝලේ එකපාරටම වතුරේදී අතහැරියොත් මොකද වෙන්නේ? ඒක අරන් ගියට වඩා ඉතාම වේගයෙන් වතුර මතු පිටට ඇවිල්ලා අහසට පනිනවා. ඉතින් ඔයාගේ ජීවිතයත් අන්න ඒ වගේමයි. ද සමාජයේ අද පවතින ප්‍රශ්න ඔයත් මේ වතුර යට අරන් ගියපු රබර් බෝලේ වගේ දිය යටටම ඔබන්න උත්සාහ කරනවා. එයාට මේ හැම පැත්තකින්ම එන පීඩනේ ගොඩාක් වැඩි ඇති. ඔයාට දරා ගන්න බැරි තරම් පීඩනයක් ඔයා මතට එළනවා වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, ඔයා යට කරන්න දඟලන ඒ පීඩනයම තමයි දවසක ඔයාව ඉහළටම ගෙනියන ප්‍රධානම ඉන්ධනය බවට පත් වෙන්නේ. ප්‍රතික්ෂේප වීම කියලා කියන්නේ ඔයා දුර්වලයි කියන එක නෙමෙයි. ඒකෙන් කියන්නේ ඔයා තව තවත් ශක්තිමත් වෙන්න ඕන කියන එකයි. ලෝකයේ දිනපු ලෝකයේ ප්‍රබලයින් වුණ හැම පුද්ගලයෙක්ටම මෙන්න මේ වතුර යට ඔබපු රබර් බෝලේ වගේ ලොකු පීඩනයක් එකතු වුණා. ඉතින් ඒ පීඩනේ ඕන් යට උනේ නෑ. ඒ පීඩනේ තමන්ගේ ශක්තිය බවට පත් කරගත් එකයි. ඔයාගේ අමිහිරි අත්දැකීම් පෑරෙන තුවාල බවට පත් කරගන්න එපා. ඒවා ඔයාගේ ජයග්‍රහණයේ සිතියම් බවට පත් කරගන්න. ඔයා අද විඳින දුක හෙට ඔයාගේ ජයග්‍රහණය කොතරම් මිහිරිද කියලා ඔයාට මතක් කරලා දෙයි. ඒ නිසා ඔයත් කඩා වැටීම් හමුවේ හිම්මත් වෙන්න යන්න එපා. ඔයා අද විඳින හැම වේදනාවක්ම හෙට දවසේ ඔයාගේ සාර්ථකත්වයේ වේගය තීරණය කරනවා. ඔයා දියට ඔබපු අතීතයට පෙන්වන්න අද ඉඳන් ඔයා අහස් සිමිනි සාර්ථකත්වයට යන බව. ඉතින් අදම නැගිටින්න. මොකද ඔයත් රබර් බෝලයක් වගේ කොච්චර දියට එබුවත් සාර්ථකත්වයෙන් ඉහළටම එන කෙනෙක් නිසා.